ඒ මල් පෝච්චි මල් හත්තලා මන්නේ බං මට උනේ මේ ආපංකෝ. දැන් මක්කයි ඔහෙට උනේ. නෑ බං මම මේ අවුරුද්දට ඇඳුම් කෑලි දෙකක් ගන්නම් කියලා රෙදි කඩේකට ගියා. ඉතින් ඔහෙ ගත්තයි මක්කා හරි. ගන්න ගිය ඇඳුම් කෑලි දෙක තියෙන්නේ. ඒක ඇර අනිත් හැම හත්තලාමක්ම ගත්තා. ඒ කියන්නේ හලෝ. උදේට කන ඉන්දියාප්පන් ගත්තා, දවල්ට බත් එකක් ගත්තා, බොන්න වතුර ගත්තා, ඊට පස්සේ තේ එකක් ගත්තා, වාඩි වෙන්න පුටුවක් ගත්තා, ඊට පස්සේ එතනින් ගියාම මම ඔළුව කැක්කුමක් ඇවිල්ලා බොන්න බෙහෙත් ගත්තා. ඔහෙත් ඇවිල්ලා මාරනසරානි සමූපකාර ජින්තු බුලට් එකක් නේ. රෙදි කඩෙන් ඔය ඔක්කොම ගත්තයි. රෙදි කඩේ නෙවෙයි බං රෙදි කඩේට යන මග ගත්තේ. මක්කයි යන්නේ ඔහෙ මේ දොඩවන්නේ ඔහෙ දොඩවන්නේ මෙලෝ හත්තලාමක් මට තේරෙන්නේ නැහැ. මොකද එතකොට රෙදි ගත්තේ නැහැයි. නෑ රෙදි ගත්තේ නෑ ඉතින්. අර මොකෝ අර රෙදි කෑල්ලක් ගන්න ඉපැයි. අවුරුද්දට හැමෝම රෙදි ගන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. අවුරුද්දට හැමෝම රෙදි ගන්න එක තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මට තේරෙන්නේ නැහැ. යකෝ කඩේ ඉඳන් ඇඳුම් ගන්න මිනිස්සුන්ගේ පොලිම කිලෝමීටර් 2කමාරක්. හරි හරි මොකක් හරි ඇඳුම් එහෙම නිකන් දෙනව දන්සලක් ඒ කඩෙන්. තොට පිස්සුද හිට බලන් මල් පපඩම් මල හොන්තු. යකෝ වෙනදටත් වඩා කඩේ ඇඳුම් ගන්න. එහෙනම් ඉතින් පොලිම අනේ මන්ද බං සමහර ගෑනු කුඩ එහෙම දාම් පේමන්ට් එකේ බුදි. ඉතින් ඔබත් පොඩ්ඩක් ඇලර්ට් එකක් දාන්න එපා. මේ අහපන් මගේ හාන්සිපුරු තෙල් කොප්පර කෙලවල්ලු ඇලර්ට් එකක් දාන්න තමයි මම ගියේ. ඉතින් මොකෝ උනේ? නෑ මෙහෙමනේ පොලිමේ අවුවෙන්ද මිනිස්සු රෙදි වලින් ටෙන්ට් එකක් ගහගෙන ඒක රෙද්දක් කොහොම බිමට වැටලා. එතන ඇතුලේ අක්ක කෙනෙක් හිටියා මං ඒ අක්කට කිව්වා අක්කේ පොඩ රෙද්ද උස්සන්න මටත් පොඩ්ඩක් නිදා ගන්න කියලා. ඉතින් රෙද්ද ඉස්සුවයි. ඔය රෙද්ද ඉස්සුවා එහෙම ඔළුවේ තුව ගෑනු පෙරේතයා මෙන්න මූට ගහපන් කියලා වටේ ඉන්නේ උන් ඔක්කොම හොඳට මට